අද අපි බලමු ගොඩක් රසට මාළු මිරිසට යොයාගන්නේ කොහොමද කියලා. මං තලපත් මාළු ග්‍රෑම් 350ක් ගත්තා. කෑලි වලින් ගත්තොත් කෑලි 8ක්. ඔයාලට පුළුවන් කෙලවල්ලෝ, පරව්, සැමන් බෝලු වගේ මාළුනත් ගන්න. ඉස්සෙල්ලා මාළු ටික හොඳට සෝද ගන්න. ඊට පස්සේ මැටි හට්ටියකට දාගන්න. මොකද අපි ගොරක දාන නිසා වෙන භාජනවල උයන්න එපා. ඊට පස්සේ ලුණු තේ හැඳි භාගයක්, ගම්මිරිස් කුඩු, කහ කුඩු, දෙහි ඇඹුල් ටික එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න. මාළු ටික සීසන් වෙන්න අපි විනාඩි 20ක් විතර වහලා තියන්න ඕනේ. දැන් පෑන් එකක් ලිපේ තියලා පොල් තෙල් ටික එකතු කරලා පොල් තෙල් ටික රත් වීගෙන එනකොට මිරිස් කුඩු ටික දාගන්න. ඊට පස්සේ තුන පහ ටික දාලා කලවම් කරන්න. උණුහල් තේ හැඳි කාලෙ එකතු කරන්න. හොඳට කලවම් කරගන්න. දැන් රාම්පේ කරපිංචා කරදමුගු කරාබ්නට් ටික දාගන්න. චුට්ටක් වැදුනම ලුණු ටික එකතු කරන්න. දැන් ලිප නිවලා ටිකක් කලවම් කරන්න. අපි දැන් සීසන් වෙන්න තිබ්බ මාළු හටියට මේ වැදගත් මිරිස් මිශ්‍රණය එකතු කරගන්න යන්නේ. එකතු කළ මාළු ටික වැහෙන ප්‍රමාණයට වතුර දාගන්න ඕනේ. දැන් අපි ගොරක කෑලි දෙක දාගමු. මම ගොරක කෑලි දෙක දෙකට කපලා තමයි දාගන්නේ. නයි මිරිස් කරල් භාගයක් එකතු කරන්න. නයි මිරිස් අවශ්‍යම නැහැ. තියෙනවා නම් එකතු කරන්න. එකතු කරාම මේ ඩිෂ් එක හරිම රසයි. දැන් මාළු ටික හොඳට කලවම් කරලා වැඩි ගින්දරේ වතුර බාගෙට වගේ හිඳනකන් ලිපේ තියාගන්න. ටික වෙලාවකට පස්සේ මාළු ටික අනිත් පැත්ත පෙරලන්න. ලුණු බලලා රස අනුව ලුණු එකතු කරගන්න. පොත්ත උකු වෙනකොට ලිප නිවා ගන්න. මේ මාළු කරි එක හරිම රසයි. ඔයා try කරලා බලන්න. එහෙනම් ආයෙ දවසක තවත් රසවත් රෙසිපි එකකින් හමු වෙමු.